හෙලෝ ගයිස් කොහොමද ඔයාලට අද මම ඔයාලට ඉක්මනින් පැහැපත් වෙන්න සුදුවෙන නෙමෙයි පැහැපත් වෙන්න පුළුවන් ගොඩක් ඉක්මනින් රිසල්ට් ගන්න පුළුවන් පැක් එකක් කියලා දෙන්න තමයි ආවේ අපි බලමු දැන් ඔයාලට පේනවත් ඇති මේකට අවශ්‍ය කියලා හිතෙන ද්‍රව්‍යයන් ටික හරිද අපි යමු එහෙනම් වීඩියෝ එකට මේ තියෙන්නේ කස්තුරි කහ මේ තියෙන්නේ කර්ඩ් කිරි මේක ඉන්ස්ටන්ට් කොෆි එකක් ඊට අමතරව මේ තියෙන්නේ මී පැණි බිහනි මේක මම සාමාන්‍යයෙන් ගෙදර හදාගන්න රෝස් වෝටර් ටෝනර් එක මේකට ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ වගේ පිරිසිදු භාජනයක් මේ භාවිතා කරන්න පුළුවන් ඇස් ස්පූන් එකක් සහ මේක අපේ මුහුණේ ගෙලේ භාවිතා කරන්න බ්‍රෂ් එකක් මේකට දැන් මේ ඉන්ග්‍රීඩියන්ට් ටික තමයි අවශ්‍ය වෙන්නේ පිරිසිදු කප් එක අනිවාර්යෙන්ම පිරිසිදු කරලා ගන්න මේ බ්‍රෂ් එකත් මේ ගන්න ස්පූන් එකත් ඉතාමත් පිරිසිදුව භාවිතා කරන්න හොඳින් මතක තියාගන්න අපි ඉස්සෙල්ලාම මේ ඉන්ස්ටන්ට් කොෆි එක මේ ජායකට දාගන්න ඊට පස්සේ කස්තුරි කහ ස්පූන් එකකින් භාගයක් ඒ කියන්නේ තේ හැඳි භාගයක් තමයි භාවිතා කරන්නේ ඊට පස්සේ මී පැණි මේකෙනුත් තේ හැඳි භාගයක් වගේ ප්‍රමාණයක් දාගන්න ඔයාලා ගන්න ජායකට ඊට පස්සේ කර්ඩ් එකෙනුත් අවශ්‍ය ප්‍රමාණයට කර්ඩ් එක නම් අවශ්‍ය ප්‍රමාණයට ගන්න ඊට පස්සේ මේකෙන් හොඳින් මික්ස් කරගන්න මම භාවිතා කරන්නේ මම මුහුණේ ආලේප කරන වගේ මූණේ ගෙලේ ආලේප කරන බ්‍රෂ් එකම මේක හිමින් මේ විදිහට ටික මික්ස් කරගන්න මේ විදිහට මෙහෙම මේ ප්‍රමාණය ඇති භාවිතයට හොඳටම ඇති මේ ප්‍රමාණය මේ ප්‍රමාණයට මෙහෙම මේක හොඳින් මුහුණේ ආලේප කරලා ඔයාලට පුළුවන් විනාඩි 15ක් හෝ 20ක් ඔයාලගේ මුහුණේ ආලේප කරන මේක විනාඩි 15ක් හෝ 20ක් තියලා ගොඩක්ම කූල් නෙමෙයි සාමාන්‍ය කූල් වතුර වලින් සාමාන්‍ය සීත වතුර වලින් මේක ඉවත් කරලා දාන්න ඊට පස්සේ මෙන්න මේක මේ තියෙන්නේ මම හදාගත්තු ගෙදර හදාගත්තු රෝස් වෝටර් එක මේ පේන්නේ මම භාවිතා කරේ මේකට මම සාමාන්‍යයෙන් මේ හරියටම හදාගන්නවා මේ භාවිතා කරලා ඉදිරි වීඩියෝ වල ඔයාලට පෙන්වන්න පුළුවන් මට ඒක මේකේ අපි ෆේස් පැක් එක ඉවත් කරගත්තට පස්සේ මේකෙන් ස්ප්‍රේ කරගන්න ඔයාලා මූණට ඒ කියන්නේ මේක ටෝනර් එකක් විදිහට මේක භාවිතා කරන්න පුළුවන් මේක ඒ විදිහට භාවිතා කරන්න පුළුවන් මේ පැක් එක ඔයාලට සතියට දවස් 3ක් භාවිතා කරන්න මේකට අනවශ්‍ය මේ ගෙදරම තියෙන දේවල් සාමාන්‍යයෙන් කඩෙන් ගන්න කියලා තියෙන ඉන්ස්ටන්ට් කොෆි එක සහ මේ කස්තුරි කහ එක ගොඩක් වෙලාවට ගෙවල් වල මේ කියන
කිරි සහ මීපැණි ගොඩාක් දුරට ගෙදර තියෙනවා. ටෝනර් එකක් විදියට ඔයාලට පුළුවන් මේ වෙලාවේ ඔයාලට නැත්තම් ටෝනර් එක ඔයාලා භාවිතා කරන අයිස් වතුර තියෙනවා නම් අයිස් වතුර ටිකක් හරි කමක් නැහැ භාවිතා කරන්න. අනිවාර්යෙන් මතක තියාගන්න මේ පැක් එකක් ඕනම පැක් එකක් මේක විතරක් නෙවෙයි ඕනම පැක් එකක් භාවිතා කරනකොට ඔයාලට මතක ඇතුව ඒ පැක් එක ඉවත් කරාට පස්සේ ටෝන කරන්න හොඳින් මතක තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම් අපි තව දවසකින් ඉක්මනින් හමු වෙනවා.